මම පැනලුම් එක ගහන්නේ. කවුද පැනල් ගහන්නේ? පැන හරි බැනල් තමයි ගහනවා මම පිළිගත්තා. බෑන් කරපන්කෝ. හරිනේ කතාව. කමියුනිටි ආදායම මේ ස්ට්‍රීමින් ආදායම පොකෝ දුන්නා කියලා අපිට කරන්න දෙන්නේ නැහැ. හරිද? ඕබස් බලපන් උට්ටිය පුතෝ. හැටයි තමා මම ලස්සනයි කියලා කිව්වේ නෑ. ඉතින් හැටි බලපන් පොන්නේ. ඉතින් උඹලා වගේ පොන්නේ තමයි මේ පැනලුම් එක ඉල්ලා ගහන්නේ. මේ ගෝල්වට දාලා හීල් වෙනවකෝ. එල්ලෝ ඊමොට් ආපා. ඊස් බං. මේ අපිට කියන්නේ පැනල් කාරයොත් ඒ අම්ම උඹ කරේ උඹගේ තාත්තත් එක්ක නේද? උන්ගේ තාත්තලත් එක්ක ගහන්න එවන් ඩීඩි. කස්ටමර් කිල්ල බංකෝ. දගයා තමයි ඉතින් කස්ටමර් ඉන්නවා. නංග ඉල්ල බං ඒ රික්වෙස්ට් දාපන් නංගයා. ඊය ගැන පැනල් බං. බැච් එකකට දෙන මේ මේ කාර්ය උත්තර මාගේ එක ගානක් ගෲප් එකට ගත්තොත් ඉතමන් ඉතමන්කෝ. ඔක්කොම ගා. බලමු කොරම රික්වෙස්ට් දැම්මා. මං කොහොම එකටවත් දාලා 3-4ටම දැම්මා. හරිද? චෙක් හරි ගන්න. හයිට් එක ගත්තා. ඒ ඇලි සෝලය. පැනල් හරි අර ගිරිඳු පොන්නේ අත් ගත්තා. මට නික පොන්නේ හරි වරින්. ඔයි ඒ කොන්ද මර දිනවනේ පොඩ්ඩක් කතා කරපො. හෙලෝ හෙලෝ. ඒ ඇයි මම පැනලුම් එක ගහන්නේ? කවුද පැනල් ගහන්නේ? මේ තාත්තා දැන් අතට පැනල් ගැහුවියාම කුඹනියා ඔබ හිතන්න එපා අපි ආවෝ කියලා හරිද? අඩ හැකියාවෙන් කෑවම ඉතින් කතා කියන්න එපා ඔයා. කාලි ඉවරයි. පොන්නේ පැනලුම් දාගෙන අපිටත් ගහන්න පුළුවන් මෝඩ පොන්නේ. ඒකනේ බා. ඉතින් ගහම ඉතින් බෑන් කරපන්කෝ පැනල් නා. ඉතින් බෑන් කරපන්කෝ. පැන හරි බැනල් තමයි ගහනවා මම පිළිගත්තා. බෑන් කරපන්කෝ. හරිනේ කතාව. මේ පැනල් දෙන්නෙක් ඉන්නවා. පැනල් උන් දෙන්නෙක් එක ගහන මේ මාත් මොබයිල් පැනල් ගහන බෝඩ් දාන්න එපා පොන්නේ චාටර්නේ. හරි ඉතින් හරි දැන් මොකද්ද කියන්නේ? හරි ගැහුවා ඇයි? කස්ටමර් ගහන්න පොන්නේ වෙනවද? එනවද? කස්ටමර් ගහම පෝස්ට් එකක් ගහමු. සෝලයන්කෝ. එහෙමයි කාලයට ටෝක් කරන්න එපා. පැනල් තමයි ගහන්න පුළුවන් නම් බෑන් කරන්න මේ ඉවල 84 account එක මම මේ උඹට ඕපන් චැලෙන්ජ් එකක් දෙන්නේ. කාටවත් කිසිම ස්ට්‍රීමර් කෙනෙක්ට මේ account එක බෑන් කරන්න බෑ. ඕපන් චැලෙන්ජ් එක බේසික් පුතෝ ෆෝන් එක වගේ. ආස්තමේ හරි කස්ටමර් ගහන්න පැනල් දාගෙන 100 සබ් කරලා නිකන් පුක දෙන්න එපා මෙතන කියවගෙන හරිද? පුක දෙන්න අපි ඕන අපි පුක දෙනවා අපිට ඕන විදිහට සල්ලි යොදන් කරලා අපි හදාගෙන ගහන්න අපේ ෆෝන් වලින් උඹේ ෆෝන් එකෙන් ගහන්න නෑ නේ බේසික් පුතෝ. තෝගේ තාත්තා පොඩි වගේ ෆෝන් වලින් ගහන්නෙත් නෑ ෆෝන් එක පැනල් ෆෝන් දාලා. වලින් නෙවෙයි හුත්තේ පුතෝ මට ඕන එකෙන් මම ගහන්නේ මං ගේම් එකට සල්ලි යොදන් කරලා මගේ ෆෝන් එකෙන් මම ගහනවා නම් උඹට තියෙන පුක්කියා කරුමද මම පැනල් ගියොත් අපේ පැනල් ගියොත් උඹලා දාලා නෑ පබ්ලික් ගේම් එක මට පබ්ලික් ගේම් එක අපි අපිට ඕන විදිහට ගහනවා උඹලා මේ කමියුනිටි අතර වෙලා ස්ක්වාඩ් එක අරන් වරින් පොන්නේ කෑ ගහන්න පුළුවන්. කෑවනම් කටපු ගාන ඉඳහම් පොන්නේ වගේ පැනල් දාලා ගහන්න පුළුවන් පොන්නේ ඕන එකේ. යම්මට උකන්න දාන්න. ඉතින් හදනවක කස්ටමර් එකක් නෑ කෑවනම් කටවගෙන ඉන්නේ කියන්නේ පොඩ්ඩක් ඉඳපන්. ගත්තොත් ඉතමන් ඉතමන්කෝ. ඔක්කොම ගා. බලමු දාන්න. කොරම රික්වෙස්ට් දැම්මා. මං කොහොම එකටවත් දාලා 3-4ටම දැම්මා ගහන්නේ. ඒ කෝබන් ඒ ටික. කාලයට ටෝක් කරන්න එපා පැනල් තමයි ගහන්න පුළුවන් නම් බෑන් අඩේ පොඩි. අඩේ කෝබන් ඒක හරියට මෙයා වෙන්නේ නැහැ නේ බං. ඕපන් චැලෙන්ජ් එකක් දෙන්නේ කාටවත් කිසිම ස්ට්‍රීමර් එකකට මේ account එක බෑන් කරන්න බෑ. ඕපන් චැලෙන්ජ් මේ වැරදි ගන්න කෝබන් අර දේවල් නටන එක මේ මේකෙන් නටන. පැනල් දාගෙන 100 සබ් කරලා නිකන් පුක දෙන්න. අඩු අර නටන එක පොඩ්ඩිලා ඒක ගන්න ඕනේ මට ඒක මේවා කරන්න ඕනේ මේ මෙතන බැල ගන්නවා උඹා හරි පොඩ්ඩයි කොහොමද අර නටන එකෙන් නැද්ද අපි ඒක පොන්නේ හිගාවම ඉසි. මේ පැනල් දෙකක් පැනල් උන් දෙන්නෙක් එක ගහන මේ මාත් මොබයිල් පැනල් ඉතින් බෝඩ් දාන්න එපා පොන්නේ තාරනේ. හරි ඉතින් හරි දැන් මොකද්ද කියන්නේ හරි යකෝ ඇයි අපිට බෑ පොන්නේ. නෑ බා ඒක අර හරියට මේ නටන එකෙන් නෑ ඊ මට මොකෝ ගන්න බැරි වුණා වැඩකුත් නෑ තේරුම් නෑ ඕන්න නෑ ඔගුරුවට ගූගඩ මට මොකුත් ගන්න බැරි වුණා බා හරිනේ ඕයි යා එකේ කුඩ බා ඈ ඔහොම උතන උඩ එකේ කිටිය ඇලි නෝක මරපන්
Skill on cooldown. ඒක ඉන්නේ නෑනේ බං එක එක්කවත් තාම ඒකයි කියන්නේ. First blood. නිකන් අර පාට කියනවා වගේ නේ බං. අර අර දිස්ති වෙලා නිකන් අර කියවල් මේ වගේ නේ බං කිව්වේ. Double kill. කොහමද ගැම්ම? මේ ගහංකෝ විල්ලා මාව මියුට් කරහංකෝ බෑ. මට ලැජ්ජයි බං මියුට් කරන්න. හරි වරේ දැන් ගාලා දාමු. ඒ අපේ එකෙක් නෑනේ බං. මේ ආතර ගන්න එපා Help me. මේ First blood. දානවා බං. ඇල්ලින් නෑ මම කලින් කියන්න ඕනේ ඇල්ලින් අඩේ මේ ඉන්දික එකට ඉන්න බා පියාතල් බන් දෙන්නේ එමේ එනවා. උන් ගහන්නේ ඔරුව විතරයි බං ඒ පොත් දාලා ගහන්න මට ඕක නේ. ඒ ඇතුලේ ඉන්නවා එතන එනවා. අපේ අම්මෝ හෙත් විතරයි තමයි First blood. අත්තික්කේ දැන් ඉතින් බරහම් මම කරනවා ඉතින්. අපේ අම්මෝ Help me. Double kill. ඇල්ලි මේ ඇල්ලි ඉතින් මුන්ට ගහන්න බෑ ඔල්ලු විතරයි ගහන්නේ බා Triple kill. දැන් කොහොමද යාර පැනල් පොන් අර ටුටු කියන පොන්නේ නේ අපුන් කරලා ජීවෝ කියලා බං මොන පොන්නේ නේ මොබයිල් එකට පැනල් එකක් දාලා ගන්න දෙන්නේ. ගෙන්නව First blood. අපේ අම්මෝ තව එකයි ඉන්නේ ගහපන් අපි තියලා බෝ මුටලා Double kill. Thanks. ඒක ඩවුන් එක නොක් මන්ට වෙන එකක් ආවා මේ මෙතන වෝල්කට හිලා First blood. ආංගෝ හීල් කරාවා ඒ උන්ට හීල් කරානේ බා මේ අරු හීල් උනේ මේ අපේ උන් ඔක්කොම කම ටක් කරලා හීල් කරගන්න Double kill. ඉතින් වෝල් වලට දාලා හීල් වෙනවකො එලෝ ඊමොට් ආවා ඊස් බල් ලොල් දාපන් දඟයා First blood. කණි පෙන කාරෙන් පයින් බෑ මුන්නේ කියලා බං. Skill on cooldown. ආදී අපරාධය ඒක වැදිලා තියෙනවා දෙන්න මොතන මේ ඔව් මේ මාව ගන්න බලපන්
අනේ ඕ Double kill. එලගිරි උඩ එලගිරි එකයි ඉන්නේ අනේ එකයි ඉන්නේ ගිල්ලා ඒ මෙතන Triple kill. Double kill. දෙපැත්තෙන් ආවා. ඒ නයිස් එකෙන් නොක් හීල් කරගන්න. First blood. Help me! ඒ Kill. අරුවතින් කිල්ලුනා බං. ඔකේ කරම යන්න බලාගෙන. මෙතන ඇවිල්ලා බං. නයිස් boy. First blood. පිටිපස්සෙන් ආවා. බම්මු. එතනින් මං ගායි. උත වැදිලා දින උතරම. වැදිලා දින්නේ අන්තර. Double kill. ඉතින් මට හෙල්ප් එකක් ඕනේ. මෙතන වෝල් වටේ ඇතුලේ එකක් ඉන්නවා. First blood. ඉතින් ඒක ගහද්දි මට පහත් වෙයි මූවමන්ට් එකක් දාලා ගහපන්. එක දැන් ඉඳන් ගහන්න එපා. ඔය මයි කනෙක්ෂන් නැති වුණා බා. ලයිව් කරමු. ලයිව් එකත් කැරකේ ඉතින්. හරි ලයිව් එක යනවා. මට තාම මොකුත් පෙන්වන්නේ නැහැ. මම දෙන්නේ ගහගන්නවා. Double kill. ඉතින් මට මොකුත් ගන්නව බැරි වුණා ඔය. ගොල්ලක් වන්න. ඊජේ හොල්ඩ් නැහැ නේ. ඔය මාව හෙන්න දාලා. ඉන්න බං ඉවදෙන ආ. First blood. Double kill. දැන් පිටිපස්සෙන් එනවා. කිල් දාගනින් දඟයා කිල් දා අදෝ අපරාධේ බං. ඔක්කොම ගමන් කිල් එක දාගන්න. ඇල්විනා සටන පාවාඩිනවා වෙන්න බැරිද?
ආස්සේ. ලොල්ලෝ ගිහිල්ලා. එකයි හෙන්නේ නේ. ඒ මුලින්ම කිල් කරන්නේ නැහැ නේ බං අපේ උන්. Triple kill. Thanks. ඒ බං මාව මේ මුන්ට හෙන්නේ නැත්තේ. බලන්න මම මැච් එකම හිටියේ නෑ. තෝක යා එන කම්ම කල්ලලව උකිල් 11. First blood. අඩේ බං. අඩේ නැස්සේ ගියානේ බං අපරාධේ ඈ. Dia sama-sama jauh. Wah, kan dia nonton. Inge වචන් හීල් කිරීම එහෙම යනවා සිංගාල. අර බලපන් දීදියට බං ගහන්න අපරාධය. කොටුවෙන් ලගේද මූ කොටුවෙන්න ගිය බං අර්ජයනට දැන්ගුන්න පටන් ගන්න ඌ බලන්න ගෲප් එකේ මූ ගෲප් එකේ ඉන්නේ ඌ ගෲප් එකේ නෑ බං ඇයි මං කැඩුවේ ඇයි කාටන්න නැති වෙරි තියාගෙන ලපු කන්නේ පොන්නෝ පැනලුන් තුනක් ගහ දාගෙන ගහලා පුක දෙන්න එපා පොන්නෝ නෑ නෑ එහෙම අවුලක් නෑ විශ්වාස බෑලා ගන්න බිල්ලා මේ බිල්ලා බත්තේ ප්‍රශ්නයක් නෑ මොකද මේ පොන්නේ කියවන වැඩි පොඩ්ඩක් ඔය එහෙමද ඔබ තාත් එහෙනම් කියවන්නේවා අඩ එහෙම කතා කරන්න එපා මචං උඹලගේ වැරදි වලට කියවන්න පොන්නේ මේ කැත බලපන් හුට්ටිය පුතෝ හැතයි තමා හුත්තු මම ලස්සනයි කියලා කිව්වේ නෑ ඉතින් හැටි බලපන් පොන්නේ ඉතින් උඹලා වගේ පොන්නේ තමයි ඉතින් පැනලුන් එක බිල්ලා මේ බිල්ලායි බත් එක මේ මොකුත් නෑ හොඳ ඇරියස් දැන් අපිට කාත් එකක් දැරින්න මේ පොන්නේ පොඩ්ඩක් කියවන වැඩි මුගේ මේ මේ තාත් කියවන්නේ පොන්නේ මුගේ يعني මුගේ පූර්ණලාමාගේ සංවර්ධනය නෑ මේ පොන්නේ එහෙමද ඔබ මහ පොඩි පොන්නේ උතුම් 2008 නේ පොඩි පොන්නේ මේ ඩීජී අනිත් එක මේ ඩීජී පිනට රෑන්ක් අප් කරන එක මූ හරිද උඹ කෑ ගහන්න එපා පැත්තෙන් ඩීජී අපි පිනරක් කරත් ඔයගේ පැනලුන් එක අප් කරලා ඉන්න වෙන්න ඇති මේ මට වයලේෂන් වදිනවා මම මේවට මේ ලයිව් හරි පිනට මේ ඩීජී පිනට රෑන්ක් අප් කරන එක මේ පැනලුන් කරන්න එපා කවුද වක්ම මොකෙද්ද ඈ පිනට රෑන්ක් අප් කරනවා ලොල්ලෝ මම ඒ අම්මර ගහන්නේ හරි පැනලුන් කස්ටමර් කෑවනේ දැන් හරි මොකද්ද වෙන්න ඕන කියන්නේ ඒ තාත්තෙන් ආපුම කාගෙද කියලා පැන අර පැනපාරේ කියලා මේ දඟේ මේ පූර්ණලාමාගේ සංවර්ධනය ඒ අම්මෙන් අහ පැනකාරකින් අඩු පොරු
අඩෝ මට ඉලයිව උඹලාගේ කෑවනේ පොඩි ෆෝම් කරලා වැඩක් නැහැ මේ මූ ඉතින් පැනලුන් දාන්න ගහන්න බා නේ ඩීජී අප් කරන්නේ පැනල් ලුක් එක ගාපුක දීලානේ ඩීජී අප් කරන්නේ ඌ අප්ග්‍රේඩ් කරලා මේ 10014 භාගයක්ම ගැහුවෙත් මේ පැනල් උන්ට පුක දීලා අපිට ආ මේ පෙන්න බා යකෝ මං තරු 14 ගෑවේ බිල්ලත් එක්ක ලයිව් එකේ බිල්ලත් එක්ක live එකේ මෙච්චර කිව්වත් ඕන්නේ උඹ මහා චාරර උඹ පොන්නේ මොකෙද්ද බා හරි මම චාර දැන් මොකද මට කියන්නේ හරි උඹ දැන් කියන්නේ මොකද්ද කියපන්කෝ මගේ ගූ කාපන් ඇවිල්ලා ඒකයි කියන්නේ ගූ කාපන් කවන්නේ නැද්ද මේ ගූ ගන්න මම උඹ ඉදලා මම ඌරෙක් මොන පොඩි එකෙක්ද බලන්න කටහඬේ හැටි බලපන් ලාමකයා කටහඬින් මනුස්සෙක් මනින්න පොන්නේ දෙන්න එපා කටහඬින් මනුස්සෙක් මනින්න තරම් පොන්නේ දෙන්න එපා කාර්යොත් එක්ක ග්‍රෑම් මාල් මේ අහපන් මං කියන අහපන් හරි ඔන්න පිළිගන්නවා හරි ඔන්න බිල්ල දැන් ලයිව් වලින් ලයිව් එක පිළිගන්නවා අපේ ඔය දෙන්නෙක් ගහනවා පැනල් මාත් මොබයිල් පැනල් ගහනවා කියලා කට්ටිය බිහුනේ හරි පැනල් ගහන්නේ ඇයි ප්‍රශ්නයක්ද මොකක් හරි ප්‍රශ්නයක් ඉතින් ඕපන් චැලෙන්ජ් ඉතින් account එක වන්නකො ඉතින් ඉවරයි කතාව හරි මට පැන් කාඩ් ඩාගේ ආවේ එක එක ලයිව් වලට පුක දිදී කියලා බත් නිකන් චාට් වෙච්ච චරිතයක් නිකන් කතාවේ නිකන් අඩු වගේ වටෙන්ම කකා අපේ බේ අම්මට ගහලා ඇත්ති සඳු සඳු නම් බේ අම්මට ගහලා ඇත්තේ ඔව් සඳු බේ අම්මට ගහලා ඇති ඊළඟ බලමු ඊයා මොනවාද මේ කවුද මේ වෙන අය ගාව ගන්න එපා මම උඹට කියන්නේ එහෙමද අඩෝ ඉතින් එයාත් ගහලා ඇති කියලා බලන්නකෝ එයා දන්න දෙනවට එයාත් ගහලා ඇති මේ කවුද මේ ඩීජී නම් පැනල් රෝමියෝට account එක දීලා ගස්සගත්ත එකේ අනේ රෝමියෝට දෙනා පක දුන්න account එක රෝමියෝට දුන්නා වගා අපිට අපිට දුන්න එකක් තියෙනවා නම් කියපන් පෙන්න පැනල් රෝමියෝට account දීලා රෑන්ක් අප් කරගත්ත එකේ කුඹ ඉතින් පෙන්න බං උඹ මේ අනුගේ පිටුපත් කියලා මේ වෙන්න හදන්න එපා හරි දැන් මට මොකක්ද කියන්නේ දැන් හරි මම අපි පැනල් දාන්න තමයි ගහන්නේ මොකක්ද පැනල් දාලා ගැවුවා මේ කවුදාද ඉතින් ගේම් එකට එන්නේ ලයිව් ටයිම් එකට විතරයි පුක දෙන්න ඵලයන් විතරයි ඉතින් ඔය තරු 14න් 10ක් විතර දී පැනල් රෝමියෝට කියලා අප් කරගත්තා ඊටු ටික මේ පැනල් වලට පුක දීලා ආයෙ මගේ account එක බෑන් කරලා පෙන්න බං මගේ account එක බෑන් කරලා පෙන්න බං දැන් පැනල් දාලා ගවන්න බෑන් වෙන්න බෑ මොඩරේටර් කෙනෙක් නෙවෙයිනේ නේ අපිට කියවන්න අනේ මේ දඟයා පොන්න එක වගේ කියවන්න එපා පොඩි වේසිකේට අර උල් ගහක් යන්නේ පොන්නයාගේ මූණේ ඒ උඹ නිකන් කෙනට කියවන්න පෙන්නපන් ප්‍රූෆ් තියනවා නම් පෙන්නපන් මං කාත් එක්ක හරි පැනල් කාර් එකක පෙන්නපන් ඉතින් පෙන්නපන් එන්න අපි දාන්න උඹලා මේෂන් කරලා අර එහෙම දාන්න බලහන් එතකොට දාපල්ලා හරි ඒක account එකක් හරි දාන්න උඹලා TikTok එකේ ඉන්නවා මෙන්ෂන් කරලා දාපල්ලා අපිටත් බලා ගන්න පුළුවන් එතකොට මේ කියන්නේ කවුද කියලා මෝඩ පොඩ ගිය හරි ඩීජී ගිය සීසන් එකේ ග්‍රාම ගහපු දී කියපන් ලයිව් එකේ ගහම උඹේ අම්මට ගහලා ගනවා ගහයි අනේ පොන්න නෑ දෙන්න ඔබ මොකෙද්ද ගියහන්කො ඩීජී අම්මට ගහලා උඹ ඒක තමයි කියන්නේ ගිය සීසන් එකේ මේ ගහේ උඹලා අම්මට ගහලා මං ග්‍රෑම් ඒක තමයි මට තේරෙනවා උඹලා අම්මට දීලා තමයි පැනල් කාරවන්ට පුකුන්නේ කියලා account එකේ ඩීජීගේ දරුවෙක්ද දන්නේ මේ කවුද බං මේ පැනල් කාරයට පුක දෙනගෙන් නේද මේ කියවන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ අපිට කියන්නේ පැනල් කාරයොත් උඹ කරේ උඹගේ තාත්තත් එක්ක නේද උන්ගේ තාත්තලත් එක්ක ගහන්න වන් ඩීජී දෙමළු පරිගත්තා වගේ උඹලගේ කටහඬ වලනේ හරි ලස්සනයි වෙරි ගුඩ් උඹේ ලස්සන පොන්නේ උඹ අර හිඟා ආපම් බිදු කිය ලයිව් වල මම විරුදු කියේ හරි මං ගේම යහන මොකද ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ තියන්න ප්‍රශ්නේ ගහන්න කවුද මේ මුව පොම තේරුවන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ මේ දඟයා කියන පොන්නේ ඩීජී කියන පොන්නේ පුකලීවන් පොන්නේ පොඩි බාරකින් ඉදාගෙන චුයාලා බිල්ල පොල්ල පොන්නේ මේ පොල්ල පොල්ල ගානක මනුස්සකමින් ඉවුණා අපි මනුස්සකමින් උත්තරේ දීලා මම පාඩු කරනවා හරිද ඒ පොන්නේ මේ පැත්තේ දෙපැත්තේ පොන්නේ පොම් වෙලා බලත් එක වලින් පැනල් කාරයොත් එක්ක රෑන්ක් වල ගෑම් මාස්ටර් ගහලා තව කියවගන්නත් වෙන්න එපා ගෝතෙක් වගේ තේරුමක් නැහැ ඔබ චරිතයක් නෙවෙයි මේ බිල්ලගේ පොල්ල ඉල්ලන්නේ වා ඩීජී ඒ පොඩ්ඩේ ඒ බිල්ල උඩ කොට කනවනේ ඉතින් කනවනේ ඉතින් මම කන්න දෙන්න කනවනේ ඉතින් මම කනවනේ මම කනවා මට ප්‍රශ්නයක්ද මම කනවා මට හිතුණා ඉතින් කොහොම පොන්නේ මේ හරිනේ මේ මොකද්ද වෙන්නේ මේ කවුරුද තුනෙන් දෙයක් ගියා දැන් තාම ඇවිල්ලා වගේ ගූ කාපම් පොන්නේ ඔයිට වඩා හොඳයි අඩෝ උඹේ ගූ කනවනේ ඉතින් වටේ මේ පොන්නේ ටික උඹ මොන පොන්නේද උඹේ ගූ කන්නේ තේරුමක් නැහැ දැන් පොඩි වේසි පුතා දැන් අම්මට උගපේවා පොඩි වේසි පුතා අම්මට උගපහන්න අඩෝ ඒවා කියන්නේ රිදෙනවා දඟයට ඒ වගේ නැරෙනවා රිදෙනවා වගේ
එලගිරි ඩාගේ ආවලා දාලාගේ අපි දාන්න දේ අම්මෝ මට මාරා ඇති ඇති දැන් ඇති එලගිරි වගේ වේසි පුතු කරන්න එපා එපා ඇති පොඩිදා මම දැන් මෙයාලා ගොළු භාෂාවෙත් මෙව්ව දීලා මට දැන් ඇතිව මේ වගේ පොඩි එවුන් ෆෝම් කරන්න එපා මෙවට අරම්බා හැටි බලපන් උඹ බලපන් ලයිව් එකේ ඔහොම දේවල් වුණාම උන් උඩ යනවා බං ෆෝම් කරන්න එපා ලයිව් එකකටරා ගේම් බැනපන් මොඩ පොන්නේ ඔය පොඩි එවුන් ඔය ෆෝම් වෙන්න තමයි ඔහොම එන්නේ බං මේ වගේ ලයිව් වලට තේරුම් ගනින් ඒක පොඩ්ඩක් මට ගෲප් එකේ මට ගෲප් එකේ පොඩ්ඩක් views ටිකක් ගන්න ඔය එන්නේ අඩෝ සෝරි බං කික් කරන්නේ බං කික් කරනවා ගෲප් එකේ ඉන්නවා එල්ලි පොඩ සෝලේ එල්ලි අපරාධ බං විරිදුවක් කියලා යන්න කියන්නේ දීප අපරාධ එල්ලි පොඩ සෝලේ යංගෝ අද්දිකේ මෝඩ පොට්ටු ඉන්නවා ආය අවඩිදා බෝය අරගෙන කික් කරන්නද යන්නේ ඔව්